සමහර අය මේක හදන්නේ බැදලා ඉතුරු වෙච්ච කළු පාට තෙල්ලකින්. එහෙමනම් ඔයගොල්ලෝ කරන්න එපා. Hi guys, ඔයගොල්ලන්ට මතක ඇති මම ඉස්සෝ හදනකොට ඒගොල්ලොන්ගේ ඉස්සෝ ඔලුයි ඉස්සෝ පොතු ඉතුරු කරගත්තා. අද අපි හදන්නේ සුපිරිම ඉස්සෝ ඔලු පොතු chili paste එකක්. මම දැන් මෙතන කෑලි මිරිස් ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. මේකට වියලි අමුද්‍රව්‍ය ටිකත් අපි එකතු කරගෙන කලවම් කරගන්නවා. ලුණු ග්‍රෑම් 70යි. සීනි ග්‍රෑම් 100යි. vegetable stock powder ග්‍රෑම් 50යි. මම දැන් මේක හොඳට මික්ස් කරගන්නවා. දැන් අපේ පොල් තෙල් එක හොඳට නටාගෙන එන්නේ. දැන් ඉස්සෝලි ටිකේ අපි වතුර අයින් කරන්න තියෙන්නේ. වතුරත් එක්ක දැම්මොත් අනිවාර්යෙන් මේක පුපුරනවා. මේක දැන් අපි මේකේ දාලා ඩීප් ෆ්‍රයි කරගමු. ඔන්න guys අපි දැන් විනාඩි 10ක් විතර හොඳට ඩීප් ෆ්‍රයි කරගත්තා. මේක හොඳ ක්‍රිස්පි ගානට එනකම්. මේක දැන් අපි තෙල් පෙරලා නිමුණාට පස්සේ හොඳටම බ්ලෙන්ඩර් කරගෙන පේස්ට් එකක් විතර හදාගෙන එන්න. ඔන්න මන් දැන් ඉස්සෝ බැදපු තෙල් එකටම චොප් කරගත්ත ලුණු කිලෝ එකක් මම එකතු කරගන්නවා. රට ලුණු කිලෝ එකට සුදු ලුණු චොප් කරගත්ත ග්‍රෑම් 400යි ඉඟුරු ග්‍රෑම් 200යි. අපි ඒකත් දාගමු. දැන් ඉඟුරු සුදු ලුණු රතු ලුණු ටික බාගෙට ෆ්‍රයි වෙලා එනකොට මම මේකට දාගන්නවා 1900 ග්‍රෑම් 250කුත් ඇඩිෂනලි. ඒකටම මම බ්ලෙන්ඩර් කරගත්ත ඉස්සෝ ඔලුයි පොතුයි පේස්ට් එකක් දාගන්නවා. මේක නිකම් බ්ලෙන්ඩර් කරන්න බෑ. මේකට මේකෙන්ම මම ඔයිල් ටිකක් අරගෙන නිවුණාට පස්සේ තමයි බ්ලෙන්ඩර් කරලා අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් chili paste කියන්නේ ආසියානු රටවල් වල කෑම රස ගන්නවන කට ගැස්මක්. මේක එක එක රටවල් වල එක එක විදියට හදනවා. සාමාන්‍යයෙන් ජපානයේ චීනය වගේ ගත්තොත් එහෙම ස්පයිසස් ಜಾති ඒගොල්ලෝ දානවා 25ක් 30ක්. ඊට අමතරව ඒගොල්ලෝ දානවා ලීක් දානවා ලෙමන් ග්‍රාස් එතකොට හර්බ්ස් වර්ග මාර විදියට දාලා හදනවා. ලංකාවේ මම දැකලා දෙනවා ගොඩක් කට්ටිය මේකට ටොමාටෝ සෝස් දාලා හදනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ ටොමාටෝ සෝස් දාපු chili paste. මොකද ගොඩ කාලයක් එක තියාගන්නත් බෑ. අනිත් එක ටොමාටෝ සෝස් chili paste එකට ගැලපෙන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් දාගන්න පුළුවන් සොයි සෝස් ටිකක්. මම දන්න තරමට ලංකාවේ මිනිස්සු විතරයි බත් එක්ක ටොමාටෝ සෝස් කන්නේ. ටොමාටෝ සෝසුත් නෙමෙයි ටොමාටෝ කෙචප්. මම දන්නේ ඇයි කියලා කොත්තුවටයි බත් එකටයි රයිස් එකටයි හැම එකටම ටොමාටෝ කෙචප් දානවා. ෂෝටිස් කෑවට කමක් නැහැ. ඒ වුණාට බත් එකට අනේ මන් නම් ආසරයි. අබය කනල් මම කන්නේත් නෑ. ඔන්න දැන් මම කලින් පිළියෙල කරගත්ත වියලි මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. අබය මික්ස් එකක් දෙන්න. අපි දැන් මේ chili paste එක pure coconut oil වලින් හැදුවට ගොඩක් රෙස්ටොරන්ට් වල ලංකාවේ හදන්නේ vegetable oil. ඒ කියන්නේ palm oil, කටු පොල් තෙල් වලින්. සමහර වෙලාවට චීන ජපාන වගේ රටවල් වල ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ගන්නේ animal fat එකෙන් තමයි මේගොල්ලෝ chili paste එක හදන්නේ. සමහර අය මේක හදන්නේ බැදලා ඉතුරු වෙච්ච කළු පාට තෙල්ලකින්. එහෙමනම් ඔයගොල්ලෝ කරන්න එපා. මම දැකලා තියෙනවා ගොඩක් ලංකාවේ රෙස්ටොරන්ට් වල මේ වැඩේ කරනවා. තනි කරම heart attack තමයි. දැන් අපේ chili paste එක perfectly cook කරලා තියෙන්නේ මාරම සුවඳයි. මම මෙතනදී පොඩ්ඩක්වත් තෙල් අයින් කරේ නෑ. ඔයාලට පේනවා ඇති chili oil එකක් හැදිලා තියෙනවා. මේ chili oil එක ඔයාලා හදන ඕන කෑමකට බිත්තරයක් බැද ගන්න, කොත්තු හදන්න, fried rice හදන්න, nasi goreng හදන්න ඕන දෙයකට ගන්න පුළුවන්. ඒ වගේම රාමෙන් වලට මේක පට්ට. මේක පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට පුළුවන් හොඳට සෝදලා වතුර පියගත්ත භාජනයක ජෑම් බෝතලයක් ඇතුළට දාලා සීල් වෙන්න කට වහන්න. හැබැයි ඒකම දාගන්න ඕන මේක නිවුණාට පස්සේ ඔයගොල්ලෝ ඊට පස්සේ මේක යූස් කරද්දී වියලි ස්ථානයක තියන්න. මම ගොඩක් දැකලා තියෙනවා. ගොඩක් අය තියනවා මේක චිල එක ඇතුලේ. චිල එක ඇතුලේ දාන්න එපා. මේකේ ඔයිල් එක ඝන වෙනවා. එළියෙන් හොඳට මූඩිය වහලා තියන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේක පාවිච්චි කරද්දී තෙත නැති හැන්දකින් හැමතිස්සෙම අරගෙන හොඳට කට සීල් වෙන්න වහලා පැත්තකින් තියලා තියන්න. ඔයගොල්ලෝ මේක හැදුවට පස්සේ අඩුම ගානේ දවස් දෙකක්වත් පැත්තකින් තියලා තියන්න. අන්න එතකොට තමයි නියම රස එන්නේ. මේක හදපු ගමන් කෑවම රියල් රස එන්නේ නැහැ. Namanya kalah bang. Best.